නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු පින්වත්නි, අද අපි සවන් දෙන්න සූදානම් වන්නේ අපගේ ශාස්ත්‍රූන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් අපේ ආරක්ෂාව පිණිස අපේ රැකවරණය පිණිස වදාළ දේශනාවක්. මේ දේශනාව ඔබ කවුරුත් දන්න ප්‍රසිද්ධ එකක්. මේ දේශනාවේ නම ආටානාටිය සූත්‍රය. ඔබ දන්නවා අපගේ ශාස්ත්‍රුන් වහන්සේ දෙවියන්ගේත් මිනිසුන්ගේත් ශාස්ත්‍රුන් වහන්සේ. සත්තා දේව මනුස්සානං. සමහර අවස්ථා තියෙනවා මිනිසුන්ට සංවේදී නොවුණු ඇතම් කරුණු දෙවිවරුන්ට සංවේදී. මංගල කරුණු ගැන අසූ එක, පිරිහීමේ කරුණු, ඒ ඔක්කොම දෙවිවරු ඇහුවේ. එතකොට දෙවිවරු ඇසුවේ කරුණු වලට උන්වහන්සේ දුන්න පිළිතුර අදාළ වෙන්නේ මිනිස්සුන්ට. ඉතින් මේ වගේ දෙවිවරුන්ගේ ලොකු සහයෝගයක් ලැබුණා ගෞතම ශාසනයේ හැසිරෙන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ගේ අභිවෘද්ධියට. දැන් මේකෙත් මේ ආටානාටිය කියන දේශනාව බුදුරජාණන් වහන්සේට ඇවිදිලා කියා හිටියේ උතුරු දිශාවේ අධිග්‍රහිත වෙසමුනි නැත්නම් වෛශ්‍රවණ එහෙම නැත්නම් කුවේර කියන දිව්‍ය රාජයා. එතකොට මේ දිව්‍ය රාජයා ලොකු අනුකම්පාවකින් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ගේ ආරක්ෂාව පිණිස භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ ආටානාටි ආරක්ෂාව මේ පිරිසට කියා දෙන්න කියලා තමයි ඉගැන්වුවේ. ඉතින් මා හිතන්නේ අද පවා වෙසමුනි දිව්‍ය රාජයාට සතුටු වෙති. අයි අපි අදත් එය කතා කරනවා. එතකොට මේකේ තියෙන යක්කු එළුවන මන්ත්‍රයක් නෙවෙයි. මහ ප්‍රාණ උච්චාරණය කළා බය කරන එකක් නෙමෙයි. මේකේ තියෙන්නේ මොකක්ද කියලා මේ ආටානාටියේ පිරිත තේරුම දැනගත්තාම ඔබට වැටහෙවි. එතකොට මේ දේශනාව දේශනා කරද්දී වෙසමුනි දිව්‍ය රාජයා තනියම ආවේ නැහැ. අපි බලමු මේ සිද්ධිය වෙච්ච ආකාරය. එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ ගිජ්ජකූට පර්වතේ. ගිජ්ජකූට පර්වතේ කොහෙද තියෙන්නේ? රජගහනුවර. ඒ ගිජ්ජකූට පර්වතේ කියලා කියන්න හේතුව ඒ පර්වත මුදුන පේන්නේ ගිජුලිහිණියෙකුගේ මුහුණ වගේ. අදටත් අපි පැත්තෙන් බලද්දි පේන්නේ මේ කට ඇරගත්තු ගිජුලිහිණියෙක් ඉන්නා වගේ තමයි මේ ගල පිහිටලා තියෙන්නේ. ඉතින් මේ ගිජුලිහිණි හැඩේ ගත්තු මේ පර්වත මුදුනේ
බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී සතරවරන් දෙවිවරු පැමුණුනා ඒ ඇත්තන්ගේ සේනාව සමග. ඒ කියන්නේ විසමුනි රජුරුවන්ගේ සේනාව තමයි යක්ෂ සේනාව. ඊළඟට දතරාෂ්ට දෙවියන්ගේ සේනාව තමයි ගාන්ධර්ව සේනාව. විරූඪ දෙවියන්ගේ සේනාව තමයි කුම්භාණ්ඩ සේනාව. විරූපක්ඛ දෙවියන්ගේ සේනාව තමයි නාග සේනාව. කියන මේ මහා අද්භූත සේනා සමග බුදුරජාණන් වහන්සේ බෑ දකින්න ඇවිල්ලා ඒ සේනාව වටේ ආරක්ෂාවට රැකවල් අරගෙන ඉඳලා තිනවා. ඒ සිව් දිසාවේ ආරක්ෂාව තබලා බුදුරජාණන් වහන්සේව බෑ දකින්න මේ සතරවරන් දෙවිවරු පැමුණුණා. කවුද මේ සතරවරන් දෙවිවරු? ධතරාෂ්ට්‍ර, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ. මේ දෙවිවරු ඔක්කොම බුදුරජාණන් වහන්සේ සරණ ගියපු අය. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට බොහෝම පැහැදිලා ඉන්න පිරිස. මේ පිරිස ඇවිදින්න බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පස්ස වාඩි වුණා. මේ සූත්‍රයේ තියෙන මේ විශේෂත්වය බොහෝ දෙවිවරු කරන්නේ එකත් පස්ස සිට ගන්නවා. වාඩි වීමක් නැහැ. දැන් මේකේ තියෙන එකත් පස්ස කියන්නේ ඔව් ඉස්සරහත් නෙමෙයි. ඔව් පැත්තිනුත් නෙමෙයි. ඒ අතරේ එකත් පස්ස වාඩි වුණා. ඊට පස්සේ යක්ෂ පිරිසත් ඇවිදිලා සමහර යකුන් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා වාඩි වුණා. සමහරු ඇවිල්ලා බුදුරජාණන් වහන්සේත් එක්ක පිළිසඳර කතා කරලා වාඩි වුණා. සමහරු නිකන් වන්දනා කරලා වාඩි වුණා. සමහරු නිශ්ශබ්දව වාඩි වුණා. ඒ වාඩි වුණාට පස්සේ වෛශ්‍රවණ දිව්‍ය රාජයා වෙසමුනි එහෙම නැත්නම් කුවේර බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ බල සම්පන්න යක්ෂයෝ ඉන්නවා භාග්‍යවතුන් වහන්සේට පැහැදිලා නැති. භාග්‍යවතුන් වහන්සේට පැහැදිලා නැති බල සම්පන්න යකුන් ඉන්නවා. ඒ වගේම ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බොහෝම පැහැදුණු බල සම්පන්න යක්ෂයෝ ඉන්නවා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදිලා නැති මධ්‍යම බලය ඇති මධ්‍යම ආනුභාව ඇති යක්ෂයෝ ඉන්නවා. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදුණු අයත් ඉන්නවා මධ්‍යම ආනුභාව ඇති. ඒ වගේම ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේට පැහැදුණු නැති දරුණු නීච කිව්වේ පහත් යක්ෂයෝ ඉන්නවා භාග්‍යවතුන් වහන්සේට පැහැදිලා නැති. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේට පැහැදිච්ච නීච යක්ෂයොත් ඉන්නවා. එතන අපිට පේනවා මේ යක්ෂයන්ගේ ප්‍රභේද තියෙන බව. බල සම්පන්න යක්ෂයෝ ඉන්නවා. මධ්‍යම ප්‍රමාණයේ බලයේ තියෙන අය ඉන්නවා. නීච ගතිගුණ තියෙන පහත් යකුන් ඉන්නවා. ඊට පස්සේ කියනවා යේබුයේන කෝපන බන්තේ යක්ඛා භාග්‍යවතුන්ස කොහොමත් බහුල වශයෙන් ඔය අමනුෂ්‍යයෝ භාග්‍යවතුන් වහන්සේට පැහැදිලා නැහැ. තං කිස් හේතු ඔව් මක්නිසාද භගවාහි බන්තේ පානාති පාතා වේරමණියා ධම්මං දේසීති භාග්‍යවතුන් වහන්සේ සතුම් මැරීමෙන් වැළකීම පිණිස බණ කියනවා. සොරකමෙන් වැළකීම පිණිසයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ. වැරදිකාම සේවනයෙන් වැළකීම පිණිසයි ධර්ම දේශනා කරන්නේ. බොරු කීමෙන් වැළකීම පිණිසයි ධර්ම දේශනා කරන්නේ. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චියෙන් වැළකීමටයි ධර්ම දේශනා කරන්නේ. ඒ වුණාට භාග්‍යවතුන් වහන්සේ ඔය යක්කු ඒ පංච දුස්චරිතේම යෙදෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ
දැන් අමනාපෝනේ මොකද මේ යකුන්ටත් නෙමෙයි බණ කිව්වේ. බණ කිව්වේ කාටද? මිනිස්සුන්ටයි බණ කිව්වේ. කාටවත් කිව්වේ කවුරුත් තරහ වුනේ. ඒ මොකෝ? මිනිස්සුන්ගේ ඇඟවල වලට වැහිලා තමයි ආමනුස්සයෝ මේක කරන්නේ. මිනිස්සුන්ගේ ශරීර පාවිච්චි කරලා තමයි සතුන් මරන්න යොදවන්නේ. සොරකම් කරන්න මිනිස්සුන්ව යොදවනවා. මිනිස්සු දන්නේ මේක. වැරදිකාම සේවනයේ මිනිස්සුන්ව යොදවනවා. යොදවලා මේ යකා තමයි මේ වින්දනේ ලබන්නේ. ඊළඟට බොරු කියන්නේ මිනිස්සුන්ව පොළඹවනවා. පොළඹවලා මේ යකා තමයි සතුට ලබන්නේ. මත්පැන් මත්ද්‍රව්‍ය වලට මිනිස්සුන්ව පොළඹවනවා. එතකොට පොළඹවලා සතුට ලබනවා. හැබැයි දැන් බුදුරජාන් වහන්සේ දේශනා කරාන් පස්සේ මිනිස්සුන්ට සතුන් මරන්න එපා. සොරකම් කරන්න එපා. වැරදිකාම සේවනය කරන්න එපා. බොරු කියන්න එපා. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා කියලා කිව්වහම මිනිස්සු වීරිය ගන්නවා. මිනිස්සු සිහිය උපද්දවා ගන්නවා. මිනිස්සු ඒකේ ආදීනව කල්පනා කරලා මේක හොඳ නෑ කියලා මිනිස්සු කුසලයට එනවා. ආවට පස්සේ අර යකාට පාවිච්චි කරන්න බැරුව යනවා. එතකොට මොකද වෙන්නේ? කියපු එක්කෙනාට විරුද්ධ වෙනවා. ඒකයි මේකේ ඇත්ත తත්ත්වය. එතකොට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ අමනුෂ්‍යෝ මේ යකුන් පංච දුස්චරිතේම යෙදෙනවා. දැන් අපි ගත්තොත් සාමාන්‍යයෙන් මිනිස්සු අතරත් එහෙමයි. අපි ගත්තොත් දඩේම යන මිනිස්සෙක් ඉන්නවා කියලා කාණ්ඩයක් එක්ක. ඒකේ කවුරු හරි කෙනෙක් දහම්වර සටනකට ආවොත් අනිත් අය ඒක වළක්වන්නේ නැද්ද? වළක්වනවා. වැරදිකාම සේවනයේදී මෙන් ඉන්නවා කියමු කට්ටියක්. දැන් එක්කෙනෙකුට ඕනේ මේකෙන් බේරෙන්න. එයා මිදිලා මේ ධර්ම මාර්ගයට එන්න හදනවා. අනිත් අය මොකද කරන්නේ? ධර්ම මාර්ගයට එනවට කැමති නැතු ඊට පස්සේ මොකද කරන්නේ? ධර්මයට බනිනවා, අපහාස කරනවා. ඔකට යන්න එපා, ඔක වැඩක් නැහැ, පවුල් අවුල් වෙනවා කියලා බයිනවා. ඒතකොට මිනිස්සු අතරත් මේක තියෙනවනේ. මිනිස්සු අතරත් தත්ත්වයේ මෙසේනම් යකුන් ගැන කවර කතාවද? එතකොට බුදුරජාණන් වහන්සේට කියනවා භාග්‍යවතුන් වහන්සේ වනාන්තර සේනාසන පුදකලා තැන් තියෙනවා. මේ තැන් වලට ගිහිල්ලා භික්ෂුණී උපාසිකාවෝ භාවනා කරන්න හුදකලාවට යනවා. ගිහිල්ලා ඉන්නකොට මේක කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මිනිස්සු විවේක තැන් වලට යනවා. ගල්ලින් වලට යනවා, වනාන්තර වලට යනවා, කුටි වලට යනවා. ගිහිල්ලා මේ වේ භාවනා කරද්දි හැබැයි මේ වේ ඉන්නවා තත්ත සම්ති උලාරායක්කා නිවාසිනෝ. මේ භයානක අමනුෂ්‍යයෝ ඉන්නවා. අමනුෂ්‍යයෝ ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ බුද්ධ ශාසනය කිරේ පැහැදුනේ නැති අය. යේයිමස්මින් භගවතෝ පාවචනේ අප්පසන්නා. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි අපහැදීමෙන් ඉන්නේ. තේසං පසාදාය. ඒ ඇත්තන්ගේ පැහැදීම පිණිස උග්ගන්හාතු බන්තේ භගවා ආටානාටියන් රක්කන්. ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ මේ ආටානාටිය නැමැති ආරක්ෂක පිරිත ඉගෙන ගන්නාසේක්වා. භික්ඛුනී උපාසක උපාසිකාවන්ට මේක උග්ගන්හාතු කියන්නේ උගන්වනසේක්වා. මේක කියලා දෙන්න කියනවා භික්ෂු භික්ෂුණී උපාසිකාවන්ට. එතකොට ඒගොල්ලන්ට ආරක්ෂාවක් ඇතුව, කරදරයක් නැතුව බණ භාවනා කරගෙන ඒගොල්ලන්ට ඉන්න පුළුවන් වෙයි කියලා. හැබැයි එතකොට මේකෙන් අපිට පේනවා මේ ගුණධර්ම රකින්න බාධාවක් තියෙනවා. ගුණධර්ම රකින්න බාධාවක් තියෙනවා. එතකොට මේ බාධාව එන්නේ කොහෙන්ද? නොපෙනෙන ලෝකෙන්. ඇයි අපිට අමනුෂ්‍ය පෙන්නේ නැහැ නේ? සමහර විට ඔන්න කෙනෙක් යනවා භාවනා කරන්න කියලා. ඒක කැලේ යනවා, ඒක තනක ඉන්නවා. දැන් අමනුෂ්‍යයෝ ඉන්නවා කියමත ගොඩක් අය හිතන්නේ මේ අමනුෂ්‍යම පේන්න ඇවිල්ලා බය කරනවා කියලා. එහෙම නෙමෙයි වෙන්නේ. සමහර විට වෙන්නේ මොකද්ද?
මොකක් හරි එක්ක යා අහල පාල ගෙදරත් එක පාරේ යන මිනිස්සෙක් එක්ක හරි රණ්ඩුවක පැටලෙනවා. එක්ක අහක නැති ප්‍රශ්නයකට එයා අහු වෙනවා. අමනුෂ්‍යය තමයි මේව මැදිහත් වෙලා කරන්නේ සමහර විට. ඊට පස්සේ මොකද වෙන්නේ? යාගේ වැඩ පිළිවෙල එහෙමම කඩාකප්පල් වෙනවා. අපිට පේන්නේ බාහිර දෙයක් වුණා වගේ. හැබැයි කළා තියෙන්නේ අමනුෂ්‍යය. එහෙම තියෙනවා. දැන් සමහර විට ගෙදරක වුණත් මේක වෙන්න ඉඩ තියෙනවා. දැන් අපි ගත්තොත් හොඳට භාවනා කරන්න යා බුදුන් ඇඳගෙන නැති රණ්ඩුවක් හට ගන්නවා. එක්ක හේතුවක් නැතුව බැනුම් අහන්න වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? දවසම ඒ ගැන පසුතැවි තැවි ඉන්නවා. අර තමන් කරගෙන කියාගෙන ආපු වැඩ ඉවරයි. එහෙම නැත්තම් වෙන්නේ තමන් අසනීප වෙනවා. තියෙන ටිකක් කරගන්න හම්බ වෙන්නේ නැහැ. මේ වගේ අපිට හිතන්න බැරි පැති වලින් තමයි මේ ප්‍රශ්නේ එන්නේ. දැන් අමනුෂ්‍ය කරදර කිව්වම අපිට හිතෙන්නේ කොහමද? එක්ක ඇඟටම එන්න ඕනේ. එක්ක පෙනෙන්න ඕනේ. එහෙම අපි හිතන්නේ. එහෙම නැත්තම් දැන් ඒ වගේ බාධාවක් එන්නේ නැත්තම් බය කරනවා. මොකක් හරි එක්ක සද්දයක් ඇහෙනවා. එක්ක වළම් පෙරලෙනවා. ඒතර Tamanට හිතෙනවා මේ කවදාවත් නැද්ද මේ මොකද? මේ උනේ ඔන්න හිතට බය එනවා. අරයාගේ වැඩි හරි. ඉතින් එහෙම කෙලවරක් නැහැ. මිනිස්යන්ට මොන දෙන්න තියෙන ප්‍රශ්න. එතකොට බුදුරජාණන් වහන්සේ මේක උන්වහන්සේ නම් දේශනා කළා දෙදකොර නෑ නේ අපි ඇයට තිසරණේ තියෙනවා තමස යනවා කියලා එහෙම කිව්වද? නෑ නේ. දැන් අපේ මම දැකලා තියෙනවා සමහර අය අහනවා මේ සමහර අයට වැහෙනවා අමනුෂ්‍යයෙන් කරදර වෙනවා. මගෙන් අහනවා කොහොමද මේ වෙන්නේ? එයාට තිසරණේ තියෙනවා නම් සිල් තියෙනවා නම් සිල්වත් වෙන්න කරදර වෙනවද? ඒකේ තේරුම තමයි ආටානාටි සූත්‍රයේ දන්නේ නැතිකම. සාරිපුත්ත මහ රහතන් වහන්සේට යකෙක් ටොක්කක් යන්නේ. සාරිපුත්ත මහ රහතන් වහන්සේ අර භාවනා කරගෙන එලිමහන ඉඳෙද්දි සඳ ඇති රාත්‍රියක අනිත් යක්ෂයා කිව්වා මොකද්ද කිව්වේ? මහා බල සම්පන්න භික්ෂුවක් නුඹෝක කරන්න එපා. එපා කියද්දි කළා. ඉතින් ඒ කාලේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ වගේ කෙනෙකුට ඒ වගේ හානියක් කළා නම් සාමාන්‍ය අද මිනිසයා ගැන මොකද්ද අපිට? ඒකයි මම කිව්වේ ඔබට මතකද මම හැමතිස්සෙම කියලා තියෙනවා අපිට මේ අහංකාර වෙන්න ආඩම්බර වෙන්න කිසිම දෙයක් නැහැ කියලා. සමහරු ඒ පොඩ්ඩක් තිසරණේ පිළිදලා හරියට හිතට ගන්නවා. හරි අහංකාර බස් දොඩවනවා. අපිට මෙහෙම තියෙනවා අපිට තිසරණේ තියෙනවා අපිට වෙන මොනවද කිය. නමුත් Taman දන්නවද Tamanගේ පිටිපස්සේ මොන වගේ කර්මයක් ඇවිල්ලා තියෙනවද? සංසාරේ වෛර බැඳගත්තේ අමනුෂ්‍ය වෙලා අර පූසෝ බලන් ඉන්නා වගේ දඩේමේ අමනුෂ්‍යව බලන් ඉන්නවද කියලා අපි දන්නවද? අපි දන්නේ නැහැ සංසාර ගැන. ඉතින් ඒ නිසා අහංකාර වචන කවුරුත් පාවිච්චි කරන්න එපා. ඒකේ කිසිම පළක් නැහැ. ඒකේ නැති ප්‍රශ්නයක් මිසක් කිසි උදව්වක් ඒකේ නැහැ. එතකොට මේ වෙසමුණි දිව්‍ය රාජයා බුදුරජාණන් වහන්සේට මේ කාරණය ප්‍රකාශ කළාට පස්සේ අදිවාසීසි භගවා තුන්නී භාවේන භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දතාවෙන් මේ කාරණාව පිළිගත්තා. එතකොට වෛශ්‍රවණ දිව්‍ය රාජයා ඒ කියන්නේ උතුරු දිශාවට අධිපති වෛශ්‍රවණ දිව්‍ය රාජයා යකුන්ගේ සේනාවේ නායක. වෛශ්‍රවණ දිව්‍ය රාජයා මේ ආටානාටියේ ආරක්ෂාව දේශනා කළා. උන් ආටානාටි ආරක්ෂාව දේශනා කරනවා. මොකක්ද ආටානාටි ආරක්ෂාව? විපස්සිස නමතු චක්ඛුමන්තස්ස සිරීමතෝ සික්ඛිස්සපි නමතු සබ්බ භූතානුකම්පිනෝ වෙස්ස භුස්ස නමතු නහත කස්ස තපස්සිනෝ නමතු කකුසන්ධස්ස මාරසේනාපමද්දිනෝ කෝනාගමනස්ස නමතු බ්‍රාහ්මනස්ස උසීමතෝ කස්සපස්ස නමතු විප්පමුත්ත
පුත්තස්ස සබ්බදී අංගී රසස්ස නමතු සක්කේ පුත්තස්ස සිරීමතෝ යෝයිමං ධම්ම මදේසේසි සබ්බ දුක්ඛා පනුදනං යේ චාපි නිබ්බුතා ලෝකේ යථා භූතං විපස්සිසුං තේජනා අපි සුනා මහන්තා විතසාරදා හිතං දේව මනුස්සානං යන්නමස්සන්ති ගෝතමං විජ්ජාචරණ සම්පන්නං මහන්තං විතසාරදං විජ්ජාචරණ සම්පන්නං බුද්ධං වන්දාම ගෝතමන්ති. දැන් මේ කිව්වේ බුදුරජාණන් වහන්සේලා කී නමක්ද? විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම. මේ සත්බුදුරජාණන් වහන්සේලාගේ වන්දනාව මේ රටේ ජනප්‍රිය වුණේ මහමෙවුනාව නිසා. නැත්තම් සාමාන්‍ය මිනිස්සු සදහැවතුන් දැන සිටියේ නෑ. නමුත් දැන් බලන්න මහමෙවුනායන් කරපු වන්දනාපා බුදුදහමට බුද්ධ වචනයට අනුකූල වන්දනාවක් තමයි අපි ඉගැන්වුවේ. බුදුරජාණන් වහන්සේ තමයි සත්බුදුරජාණන් වහන්සේලා ගැන දේශනා කළේ මහා පදාන සූත්‍රය. දැන් මේ මහා පදාන සූත්‍රයේ සත්බුදු වන්දනාව විස්තර වෙද්දී දැන් බලන්න එහෙමනම් මේ දෙවිවරු වන්දනා කරන්නේත් ඒකමයි. දැන් මම මේ සත්බුදු වන්දනාව ඔබට ඉගැන්වුවේ මේ දෙවිවරුන්ගේ ආරක්ෂාව මේකෙන් ලැබෙන නිසා. ඒ කියන්නේ දැන් මේ ගාථා කාගේ ගාථාද? වෙසමුණි දිව්‍ය රාජයා තමයි මේ ගාථා කියා දුන්නේ අපට. එතකොට දැන් අපි මේ ගාථා කියලා වන්දනා කරන එකට වෙසමුණි දෙවියන්ට පැහැදීමක් ඇති වෙනවා. මම එදා භාග්‍යවතුන් වහන්සේට කියාපු කාරණාව අදත් මේ තෙරුවන් සරණ ගියපු අය කියනව නේද කියලා. ඉතින් ඒ නිසා මේ සත්බුදු වන්දනාව මේ මා විසින් ආරම්භ කළේ මේ කාරණේ සැලකිල්ලට අරගෙන. ඒ කියන්නේ මේ ආටානාටි පිරිතේ මේ සත්බුදු වන්දනාව මේකම තමයි අපි ගත්තේ. නැත්නම් ඔබ කොහොමද මේක කටපාඩමින් කියන්නේ? ඉතින් ඒ වෙසමුණි දිව්‍ය රාජයා ඉස්සල්ලාම මොකද කළේ? ආටානාටි ආරක්ෂාවේදී සත්බුදු රජාණන් වහන්සේලාට ඔන්න වන්දනා කළා. සත්බුදු රජාණන් වහන්සේට වන්දනා කරලා ඊට පස්සේ මේ දිසා හතර, ඒ කියන්නේ නැගෙනහිර, දකුණ, බටහිර, උතුර කියන මේ දිසා හතර ගැන යම්කිසි වර්ණනාවක් කරනවා. මෙන්න මෙහෙම. යතෝ උග්ගච්ඡති සූර්යෝ ආදිච්චෝ මණ්ඩලී මහා, බබලන ගිනිගත් මණ්ඩලයක් යම් ප්‍රදේශයකින් නැගිනවාද? යස්ස චුග්ගච්ඡ මානස්ස සංවරීපි නිරුද්ධති. එහෙම නැගෙද්දි ගිනිගත්තු ලොකු ගිනි බෝලයක්. මොකක්ද ගැනද මේ කියන්නේ? සූර්යයා ගැන. සූර්යයා ගැන කියන්නේ යම් දිශාවකින් උඩට එයිද සංවරීපි නිරුද්ධති. එතකොට රාත්‍රිය නිරුද්ධ වෙලා යනවා. යස්ස චුග්ගච්ඡති සූර්යේ, යම් දිශාවකින් හිරු නැගෙද්ද දිවසෝති පෞච්චති. එතකොට කියනවා දවස කියලා. රහදෝ පිතත්ත ගම්බීරෝ සමුද්දෝ සරිතෝදකෝ. ඒ පැත්තේ තියෙනවා ගැඹුරු ජලාශයක්. මේකට කියනවා සමුද්‍රය කියලා. ඒවන් නන්තත්ත ජානන්ති සමුද්දෝ සරිතෝදකෝ. මේ ගැඹුරු ජලාශයට කියන්නේ සමුද්‍රය කියලා. ඊතෝසා පුරිමා දිසා ඉතිනං ආචික්කති ජනෝ.
මේ ප්‍රදේශයට ජනයා කියනවා පෙරදිග කියලා. පෙරදිග කියන්නේ නැගෙනහිර. යන් දිසං අභිපාලේති මහරජා යසස්සිසෝ ඒ දිසාව පාලනය කරනවා කීර්තිමත් මහා දෙව් රජ කෙනෙක්. ගන්ධබ්බාණං ආධිපති ගාන්ධර්වයන්ට අධිපති. දතරට්ටෝ ඉති නාමසෝ ඔහුට නමින් කියන්නේ ධෘතරාෂ්ට්‍ර. දතරට්ට රමති නච්ච ගීතේහි ගන්ධබ්බේහි පුරක්කතෝ ගාන්ධර්වයන්ගේ නැටුම් ගැයුම් වලින් පෙරටු කොටගෙන ඔහු සතුටින් ඉන්නවා. එතකොට ඔහුට පූජාවල් පවත්වන්නේ කවුද? ගාන්ධර්ව පිරිස. පුත්තාපිතස්ස බහවෝ ඒක නාමාති මේ සුතං මාස්ලා තියෙනවා. ඔහුට බොහෝ දිව්‍ය පුත්‍රයන් පුත්‍රස්ථානයේ දෙවිවරු ගොඩාක් ඉන්නවා කියලා. අසීතින් දස ඒකෝච. අසීතින් කියන්නේ 80යි. දස කියන්නේ 10යි. ඒකෝ 1යි. 80යි 10යි 1යි කීයද? 80යි 10යි 1යි. 91යි. අසීතින් දස ඒකෝච. බලන්න මේ පාලි භාෂාවේ දෙන ලස්සන. ඉන්දනාමා මහ බල. ඒ 91ක් දිව්‍ය පුත්‍ර සියලු දෙනාට කියන්නේ මහා බලය ඇති ඉන්ද්‍ර කියලා. එතකොට ඉන්ද්‍ර කියලා ශක්තිවඳුටත් අපි කියනවා. එතකොට ඉන්ද්‍ර කියන නාමයෙන් දහස් ගණන් දෙවිවරු ඉන්නවා. එතකොට මේ දිව්‍ය පුත්‍ර පිරිස ඉන්ද්‍ර කියන නමෙන් යුතු තේචාපි බුද්ධං දිස්වාන මේ ගාන්ධර්වයන් මේ දිව්‍ය පිරිස බුදුරජාණන් වහන්සේව දැකලා ආදිච්ච බන්දු කියන්නේ සූර්ය වංශයේ උපන් බුදුරජාණන් වහන්සේව දැකලා ඒ මහත් විශාරද ඥාණයෙන් හෙබි උන්වහන්සේව දැකලා දූරතෝව නමස්සන්ති ඈත සිටන් වන්දනා කරනවා. කොහොමද වන්දනා කරන්නේ? නමෝතේ පුරිසා ජඤ්ඤ ආජානීය පුරුෂයාණනි නමෝතේ ඔබට නමස්කාර වේවා. නමෝතේ පුරිසුත්තම උතුම් පුරුෂයාණනි ඔබට නමස්කාර වේවා. දැන් බුදුරජාණන් වහන්සේට මේ දෙවිවරු වන්දනා කරන අයුරු. ඊට පස්සේ කියනවා කුසලේන සමෙක්කසි භාග්‍යවතුන් වහන්සේ වහන්සේ කුසල් බලෙන් මම මේ කියන කාරණාව දැකවදාරන මැනව. අමනුස්සාපිතං වන්දන්ති මේ අමනුෂ්‍ය පවා භාග්‍යවතුන් වහන්සේට තමයි වන්දනා කරන්නේ. සුතං නීතං අබින්නසෝ මම හැමතිස්සෙම මේක අහලා තියෙනවා. තස්මා ඉවං වදීමති ඒ නිසයි මම මේ පිරිසට කියන්නේ. මේ කියන්නේ මේ වෙසමුණි රජුරෝ ඒ වෙසමුණි රජුරන්ගේ පිරිසට තස්මා කියන්නේ ඒ නිසා. ඒ නිසයි මම මෙහෙම කියන්නේ. අපි මෙහෙම කියන්නේ මොකද්ද? ජිනං වන්දත ගෝතමං ගෞතම වූ බුදුරජාණන් මේ ජින කියන්නේ තුන් ලෝකේ ජයගත් දිනපු තුන් ලෝකේ දිනපු ගෞතමයන් වහන්සේට වන්දත වන්දනා කරව. ජිනං වන්දාම ගෝතමං අපි තුන්ලෝ ජයගත් බුදුරජාණන් වහන්සේව වඳිනවා. විද්‍යාචරණ සම්පන්නම් බුද්ධං වන්දාම ගෝතමං විද්‍යාචරණ සම්පන්න වූ ගෞතම ශාස්ත්‍රුන් වහන්සේව අපි වන්දනා කරනවා. දැන් මේ පෙරදිග ගැන විස්තරය කළේ. ඔන්න දකුණ ගැන කියනවා. යේන පේතා පෞච්ඡන්ති පිසුනා පිට්ටි මන්සිකා පානාති පාතිනෝ ලුද්දා චෝරා නේකතිකා ජන. දැන් මේ වෙසමුණි රජුරුව මේ දේශනාව කරන්නේ කොහේ ඉඳන්ද? ගිජ්ජකූට පර්වතයේ ඉඳලා. එතකොට මේ ගිජ්ජකූට පර්වතයේ ඉඳලා දකුණු පැත්තේ තියෙන විස්තරය මේ කියනවා. දකුණු පැත්තේ තමයි තිබිලා තියෙන්නේ සුසානි සොහොන. කියනවා යම් ප්‍රදේශයක මේ කේලාම් කියපු අය මලකුණු ගිහිල්ලා යම් පැත්තක දානවාද කේලාම් කියන අය ඊළඟට මේ වංචා කරපු අය පාවලා දීපු අය ප්‍රාණඝාත කරන අය මේ අයට කපටි අයට දඬුවම් කරනවද මේ සොරුන්ව ගිහිල්ලා යම් ප්‍රදේශයක. එතකොට සොරුන්ට දඬුවම් කරන ප්‍රදේශෙ තිබුණෙත් දකුණු පැත්තේ. ඉතින් කියනවා මේ ඊතෝසා දක්ඛිනා දිසා ඉතිනං ආචික්කති දනෝ. ජනයා කියනවා මේ දිශාවට දකුණු දිශාව කියලා. බලන්න මේ දෙවිවරු මේ දිශාව හඳුනන් හිටපු හැටි.
සෝන තියෙන පැත්තේ සොරුන්ට දඬුවම් කරන පැත්ත. ඒ පැත්තට කියන්නේ දකුණු දිශාව. යන් දිසං අபிපාලේති මහරජා යසස්සිසෝ. ඒ දිශාවේ මහා යසස්වි, ඒ කියන්නේ කීර්තිමත් දෙව් රජ කෙනෙක් පාලනය කරනවා. කුම්භණ්ඩානං ආදිපති විරුල්හෝ इति නාමසෝ. විරූඪ, අපි විරූඪ කියන්නේ පාලි වචනේ විරූල්හ, සංස්කෘත වචනේ විරූඪ. එතකොට කුම්භණ්ඩානං ආදිපති, කුම්භාණ්ඩ කියන භූත කොට්ටාසයට තමයි අධිපති. කුම්භාණ්ඩ කියලා പ്രേත කොටසක් ඉන්නවා. මේ പ്രേතය ගැන නෙමෙයි කියන්නේ. කුම්භාණ්ඩ කියලා කියන්නේ പ്രേත කොටසක් ඉන්නවා. ඒ പ്രേතෙන්ගේ අණ්ඩකෝෂේ කලයක්, විශාල කලයක් වගේ විශාලයි. ඒතර මේ പ്രേතයා ඒක කරේ තියන් තමයි යන්නේ. ඊළ යන තැන වාඩි වෙලා ඉන්නවා. එතකොට මේ කියන්නේ එහෙම පිරිසක් ගැන නෙමෙයි. මේ කියන්නේ යම්කිසි භූත කොටාසයක් ගැන. රමති නච්ච ගීතේහි කුම්බණ්ඩේහි පුරක්කතෝ. එතකොට කුම්බාණ්ඩ කියන භූත කොටාසය විසින් නැටුම් ගැයුම් වාදන පවත්වලා මේ විරූඪ කියන දිව්‍ය රජාව සතුටු කරනවා. පුත්තාපි තස්ස භාවෝ ඒක නාමාති මේ සුතම්. මාසා තියෙනවා එයාටත් ඉන්නවා කියලා බොහෝ දිව්‍ය පුත්‍රයන්. දිව්‍ය පුත්‍රයන් ඉන්නවා කියනවා. දැන් මේ දිව්‍ය පුත්‍රයන් කියලා කියන්නේ පින්වත්නි පුත්‍ර ස්ථානයේ උපදිනවා. දැන් අපි ගත්තොත් සමහර ඔබ දන්නවද සමහර විට අපි ඔබේ ගෙදරට දරුවෝ එනවා. ආවට පස්සේ කියනවා අනේ මේ මගේ පුතා වගේ කියලා. එහෙම කියන්නේ නැද්ද අපි? ඊට පස්සේ පුතා කියලා කතා කරනවා. ඊට පස්සේ එයාගෙන් අහන පුතාට මොනවද අඩුපාඩු? කවුරු හරි මේ කවුද? මේ මගේ පුතෙක් කියනවා. එහෙම අවස්ථා නැද්ද? එහෙම කියනවනේ. ඉතින් මේ වගේ මේ දිව්‍ය පුත්‍ර ස්ථානයේ ගිහිල්ලා උපදිනවා. එක එක්කෙනා කරපු පින් වලට අනුව. අසීතින් දස ඒකෝච. එතනත් ඔව් 80යි 10යි එකයි. ඒ කියන්නේ 91ක් ඉන්නවා. ඉන්ද්‍රනාම මහා බල ඇති දිව්‍ය පුත්‍රයෝ ඉන්නවා ඉන්ද්‍ර කියන නාමයෙන්. තේචාපි බුද්ධං දිස්වාන බුද්ධං ආදිච්ච බන්දුනං. ආදිච්ච බන්දු බුදුරජාණන් වහන්සේට කියන නමක් ආදිච්ච බන්දු. ඒ කියන්නේ මේ උන්වහන්සේ ඉපදිච්ච වංශයට කියනවා සූර්ය වංශ. හිරුට තමයි ආදිච්ච කියලා කියන්නේ. බබලන කියන අර්ථයෙන්. එතකොට හිරුගොත් වංශයේ නෑදෑයා කියන අර්ථයෙන් තමයි ආදිච්ච බන්දුකේ. බන්දු කියන්නේ ඥාතිය. එතකොට මේ ආදිච්ච බන්දු කියන්නේ බුදුරජාන් වහන්සේට කියන නමක්. එතකොට ආදිච්ච බන්දු වූ බුදුරජාණන් වහන්සේව දැකලා ඒ ඇත්තෝ දුර ඉඳලම දූරතෝ නමස්සන්ති. ඈත සිට වන්දනා කරනවා. වන්දනා කරන්නේ මොකක් කියලාද? නමෝ තේ පුරිසා ජඤ්ඤ. නමෝ තේ පුරිසුත්තම. පුරිසා ජඤ්ඤ කිව්වේ මොකද්ද? ආජානීය පුරුෂයාණනි. ආජානීය කිව්වේ අතිශයින්ම ශ්‍රේෂ්ඨ. අතිශයින්ම ශ්‍රේෂ්ඨ පුරුෂයාණනි නමෝ තේ ඔබට নমස්කාර වේවා. නමෝ තේ පුරිසුත්තම. උතුම් පුරිස උත්තම පුරිසුත්තම. උතුම් පුරුෂයන් වහන්සේ ඔබ වහන්සේට নমස්කාර වේවා. කියනවා කුසලින් සමික්කසී භාග්‍යතුන් වහන්සේ කුසල් බලයෙන් මම මේ කියන කාරණේ දකිනසේක්වා. අමනුස්සාපි තං වන්දන්ති. භාග්‍යතුන් වහන්සේව ඒ අමනුස්ස පිරිසත් වන්දනා කරනවා. මම මේක අහලා තියෙනවා නිතර වන්දනා කරනවා. ඒකයි මම කියන්නේ ජිනං වන්දත ගෝතමං. ඔව් තුන්ලෝ ජයගත් ගෞතමයන් වහන්සේව වඳිව්. ජිනං වන්දාම ගෝතමං. තුන්ලෝ වන්දගත් ගෞතමයන් වහන්සේව අපි වඳින්නේ. විද්‍යාචරණ සම්පන්නම් බුද්ධං වන්දාම ගෝතමං. විද්‍යාචරණ සම්පන්න වූ ගෞතම බුදුරජාණන් වහන්සේවයි අපි වඳින්නේ. එතකොට මේ දෙවිවරු වඳින්නේ ගෞතම බුදුරජාණන් වහන්සේව. දැන් මේ විස්තර කළේ කොයි දිශාව ගැනද? දකුණු දිශාව ගැන. ඊළඟට විස්තර වෙනවා බටහිර දිශාව.
යස්ස චොග්ගච්ඡති සූරියෝ ආදිච්චෝ මණ්ඩලී මහා මේ ගිනිගත් විශාල මේ රවුම් බෝලේ මොකද්ද සූර්යා යම් ප්‍රදේශයකින් බැස යයිද යස්ස චොග්ගච්ඡ මානස්ස යම් ප්‍රදේශයකින් ගේ සූර්යයා බැස යද්දී දිවසෝපි නිරුජ්ජති දවස නිරුද්ධ වෙලා යනවා යස්ස චොග්ගතේ සූර්යේ යම් තැනක හිරු බැස යද්දී සංවරීති පෞච්චති රාත්‍රිය කියලා කියනවා රාදෝපි තත්ත ගම්භීරෝ සමුද්දෝ සරිතෝදකෝ මේ පළාතේ තියෙනවා ගැඹුරු ජලාශයක් ඒකට කියනවා සමුද්‍රය කියලා. ඒවන්නම් තත්ත ජානන්ති සමුද්දෝ සරිතෝදකෝ. ඒකේ ජනතාව හඳුනන්නේ මොකක් කියලාද? මහා ජලාශයේ සමුද්‍රය කියලා. ඊතෝසා පච්චිමා දිසා එය මෙහින් පස්චිම දිසාවයි පැසළු දිසාවයි. ඉතිනං ආචික්කති දනෝ ජනයා කියනවා ඒකට පස්චිම දිසාව කියලා. ඒ කියන්නේ අපරදිග කියලා. යන් දිසං අபிපාලේති මහරජා යසස්සිසෝ යසස්වි කියන්නේ කීර්තිමත් ගුණ කදම්බේ පැතුරුණු. ඒක යසස්වි කියන්නේ. ගුණ කදම්බේ පැතුරුණු මහා දෙව් රජෙක් වාසය කරනවා. නාගානං ආදිපති. ඒක නාගයෝ ඉන්න කොයි පැත්තේද? බටහිර පැත්තේ. නාගානං ආදිපති නාගයන්ගේ අධිපති විරූපක්ඛෝ ඉති නාමසෝ. විරූපාක්ෂ කියලයි ඒ දෙව් රජාට කියන්නේ. මොකක්ද ඒ දෙව් රජාට කියන්නේ? විරූපාක්ෂ කියලා. රමති නච්ච ගීතේහි නාගේහි පුරක්කතෝ. නාගයන් විසින් පෙරටු කර ගත්තේ දෙව් රජ ඒ නාගයන්ගේ මේ නෘත්‍ය වලින් සන්තෝෂ වෙනවා. එතකොට දැන් බලන්න මේ දෙවිවරු ඉන්නේ නිකන් නෙමෙයි දෙවිවරුන්ට හැමතිස්සෙම ඒ දිව්‍ය සේනාව නෘත්‍ය දක්වලා සන්තෝෂ කරනවා. එතකොට ඒ විරූපාක්ෂ දෙවියන්ටත් ඉන්නවා පුත්‍රස්ථානී දෙවිවරු 91ක්. මහා බල සම්පන්න දෙවිවරු ඉන්නවා. ඒ ඇත්තන්ගේ නම මොකද්ද? ඉන්ද්‍ර කියන නාමයෙන්. බුදුරජාණන් වහන්සේව දැකලා ඒ පිරිසත් ඈත සිටන් වන්දනා කරනවා මොකක් කියලාද? නමෝ තේ පුරිසා ජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම. නමෝ තේ පුරිසා ජඤ්ඤ කිව්වේ මොකද්ද? ආජානීය පුරුෂයාණනි ඔබට নমස්කාර වේවා. නමෝ තේ පුරිසුත්තම උතුම් පුරුෂයාණනි ඔබට নমස්කාර වේවා. කින කුසලේන සමෙක්කසී කුසල් බලේ පිහිටලා භාග්‍යතුන් වහන්සේ දකින්න මේ කාරණේ අමනුස්සාපිතං වන්දන්ති. භාග්‍යතුන් වහන්සේව අමනුස්සයොත් වන්දනා කරනවා. ඒ නිසයි මම මේක කියන්නේ. එතකොට මේ කවුද මේ දේවතාවුන් වහන්සේගේ නම මොකද්ද? වෛශ්‍රවණ. වෛශ්‍රවණ දිව්‍ය රාජයා තමයි කියනවා මම මේක කියනවා. මොකද්ද කියන්නේ? ජිනං වන්දිත ගෝතමං තිලෝ ජයගත් ගෞතම බුදුරජුන්ව වඳින්න කියලා කියනවා. ජිනං වන්දාම ගෝතමං අපිත් තිලෝ ජයගත් බුදුරජාණන් වහන්සේව තමයි වන්දනා කරන්නේ. විද්‍යාචරණ සම්පන්නම් බුද්ධං වන්දාම ගෝතමං. මේ විද්‍යාචරණ සම්පන්නව බුදුරජාණන් වහන්සේ තමයි වන්දනා කරන්නේ. දැන් බලන්න පින්වතුනි ඔබට මතක ඇති රුවන්වැලි සෑය වන්දනාවේදී අපි දෙවිවරුන් ඔක්කොටම ආරාධනා කළානේ. අපි ඔක්කොම දෙවිවරුන්ට ආරාධනා කළේ මොකේද? වන්දනා කරන්න. වන්දනා කිරීමට සියලු දෙවිවරුන්ට ආරාධනා කළා. අහංකාර මිනිස්සු සමහර අහංකාර මිනිස්සු ඉන්නවනේ. මම අර විෂ්ණු දෙවියන්ට ආරාධනා කළා කියලා. ඒ මොකද විෂ්ණුට කතා කොල්ලේ? හිතන්න බැරි තරම් තුච්ච මානසිකත්ව තියන අය ඉන්නවා. අහංකාරය. කවුරු හරි කමන්නේ දෙවි කෙනෙක් වෙලා බුදුරජාණන් වහන්සේ වන්දනා කළොත් ඒ දෙවියන්ට ඒක පිනක් නැද්ද? ඒ නිසා මම ඒකයි කිව්වේ අහංකාරකම් නම් අපි ලං කරගෙන හරියන්නේ නැහැ. විෂ්ණු දෙවියෝ වේවා, ගම්බාර දෙවියෝ වේවා, සූර්යයන් දෙවියෝ වේවා, අමනුෂ්‍යෙක් වේවා, නාගයෙක් වේවා කවුරු හරි කෙනෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුනොත්
උන්වහන්සේට වන්දනා කළොත් ඒ දෙවියන්ට වේවා, යකුන්ට වේවා, නාගයන්ට වේවා පිනක් රැස් වෙන්නේ නැද්ද? එතකොට අපි අහංකාරකමෙන් හිතුවොත් ඒගොල්ලෝ මොකටද අපිට කියලා. එතකොට අපි එතනම පිරිහිලා. ඉතින් මේ නිසා මේ තිසරණේ තියනවා කියන්නේ පිරිහෙන එකක් නෙමෙයි. ඒක බොහොම පළල් එකක්. දැන් අපි ගත්තොත් මේ කවුරු හරි කෙනෙක් මූණ වහගෙන එක හැක් වහගෙන ඇහක් මෙහෙම පොඩ්ඩක් පුංචි කරලා බැලුවොත් එයාට ගොඩක් පේනවද? ඒ වගේ තමයි පටුහිත. තිසරණේ තියනවා කියලා අර පටුසිතින් ඉන්න එක්කෙනාට මේක තේරෙන්නේ නැහැ. ඊට පස්සේ කරන්නේ අනුන්ටත් ගරහලා අනිත්‍යත් පහත් කළා තමන්ව විතරක් හුවා දක්ව ගන්නවා. එහෙම මේක කරන්න බෑ. එතකොට කවුරු හරි වේවා ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ ගියොත් ඒක එයාට විශාල පිහිටක්, යහපතක්, පිළිසරණක්, සැපතක්. අපි ගත්තොත් සමහර අවස්ථාවල් තියෙනවා අපි දන්නවා බුදුරජාණන් වහන්සේ කිරි අපහැදිච්ච නාගයෝ ගැන. ඊට පස්සේ උන්වහන්සේ দমনය කළා ඒ අය පහදිනවා. පැහැදුනට පස්සේ ඒක නාගයන්ට හිතසුව පිණිස පවතින්නේ නැද්ද? සමහර අවස්ථාවල් තියෙනවා උන්වහන්සේ කිරි අපහැදිච්ච යක්ෂයෝ. දැන් අර ආලෝකය එහෙම හරි දරුණු විදියට කිව්වනේ නේ. හදයන්තේ පාලෙස්සාමි කිව්වා. ඔබේ හදවත පලනවා කිව්වා. ඊළඟට කිව්වා පාදේසු ගහෙත්වා පාර ගංගායන් කිපිස්සාමි. පාවලින් අල්ලාගෙන ගඟෙන් යහට වීසි කරනවා කිව්වා. එහෙම කියපු කෙනා බුදුරජාණන් වහන්සේ කෙරේ පැහැදිලා හැම තැනම බුදුගුණ කී ගියා. එතකොට මේ නිසා මේ අද මේ එක එක ආගම් වල යමෙක් අදහනවාද ඒ අයත් පැහැදුනොත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි. එතකොට ඒකේ සීල දිනාටම හිතසුව පිණිස යහපත පිණිස පවතිනවා. එතකොට පින්වත්නි දැන් බලන්න මේ නාගයන්ට අධිපති විරූපාක්ෂ කියන දෙවියන්ගේ දිව්‍ය පුත්‍රයොත් බුදුරජාණන් වහන්සේව ඈත සිටම්ම දැකලා වන්දනාමාන කරනවා. ඊළඟට තියෙනවා උතුරු දිශාව ගැන. දැන් උතුරු දිශාවට අධිපති තමයි දැන් මේ දේශනාව කරන්නේ. කවුද ඒ? යේන උත්තර කුරු රම්මා මහානේරු සුදස්සනෝ. යම් පලාතක උතුරු කුරු නම් වූ රම්‍ය වූ දිවයින තියෙන මහාමේරු පර්වතයේ තියෙන ඊටාම ලස්සන මනුස්සා තත්ත ජායන්ති මිනිස්සු එහි ඉන්නවා. කොයිද උතුරු කුරු දිවයිනේ මිනිස්සු ඉන්නවා. අමමා කියන්නේ මමත්වේ නැති අපරිග්ගහ අල්ලාගත්තු නැති මේක මගේය මගේ වැටවල් මගේ ගෙවල් දොරවල් මගේ ඉඩම මගේ මායිම මගේ ලිඳ එහෙම නැතුව මමත්වෙන් තොරව වාසය කරන මිනිස්සු එහි ඉපදිලා ඉන්නේ. නැති බීජම් පවපන්ති ඒගොල්ලෝ එහි කුඹුරු වපුරන්නේ නැහැ. නගුල් වලින් සාන්නේ නැහැ. එහි උපදින්නේ මේ පොත්ත නැති හැල්වි තමයි එහි උපදින්නේ. එතන මිනිස්සුයේ සුවඳ හැල්වි තමයි අරගෙන ගිහිල්ලා ඒව තමයි ඒ අරගෙන ගිහිල්ලා මේ තුණ්ඩි කීරේ පචිත්වාන තතෝ බුංචති රම් බඳුනිලා පිසලා ඒව තමයි ඒගොල්ලෝ අනුභව කරන්නේ. ගාවින් ඒක කුරං කත්තා එතකොට ඒ ප්‍රදේශයේ වෙසමිනි රජුරුවන්ගේ පරිවාර යක්ෂයෝ ඒ කියන්නේ දැන් උතුරු දිශාවේනේ පරිවාර යක්ෂයෝ එක කුරක් තියෙන ගවයෝ වාහනය කරගෙන යනවා. පසුන් ඒක කුරං සත්තා එක කුරක් තියෙන එක කුර කියලා කියන්නේ මේ කකුලේ එක කුරේ තියෙන. එතකොට කකුලේ කුර දෙක තියෙන සත්තු ඉන්නවනේ. මුව වගේ සත්තු. දැන් මේ කියන්නේ ගාවෙන් ඒක කුරේ තියෙන ගවයන්ව වාහනය කරගෙන වාසය කරනවා. එක කුරේ තියෙන සතුන්ව වාහනය කරගෙන වාසය කරනවා. ඉත්ති වාහනං කත්වානුයන්ති දිසෝ දිසං. ස්ත්‍රීන්ව වාහනය කරගෙන දිසාවල ඇවිදිනවා. පුරිස වාහනං කත්වානුයන්ති දිසෝ දිසං. පුරුෂයන්ව වාහනය කරගෙන දිසානු දිසාවල ඇවිදිනවා. කුමාරි වාහනං කත්වානුයන්ති දිසෝ දිසං. ගෑන් ළමයි වාහනය කරගෙන එක එක දිසාවල ඇවිදිනවා. කුමාර වාහනං කත්වානුයන්ති දිසෝ දිසං. පිරිමි ළමයි වාහනය කරගෙන එක එක දිසාවල ඇවිදිනවා. දැන් අපිට තේරෙන්නේ දැන් මේ මෙහෙම දැන් බලන්න හිතලා අර කලුතර අර ළමයා වීසි කරපු එක
ඒක අහපු වෙලාවේ මට අදාහ ගන්න බෑ. දැන් ඒ කියන්නේ අම්මට ඒ වෙලාවේ මොකෙක්වත් වැහුණාද? ඒ බිල්ලක් ගන්න කවුරු හරි පෙළඹෙව්වද? ඊට පස්සේ ඒ බිල්ල ගන්න ලෑස්ති වෙච්ච වෙලාවේ දෙවි කෙනෙක් මොකක් හරි වෙලා මේ ළමයාව බේරගන්න හැදුවද? මොකද එහෙම නැත්තම් ඒක හරි අසාමාන්‍ය පොඩි දරුවා පාවිවි බේරිච්ච එක. ඉතින් තාම සම්පූර්ණයෙන් සනීප නැහැ ළමයාට. ඒ වුණාට මේ සිද්ධියත් එක්ක අපිට හිතන්න විශාල පැති ගොඩක් තියෙනවා. ඉතින් මේ වගේ අපි දන්නේ කියන්නේ සමහර විට මිනිස්යන්ව එහෙම බිලි ගන්නවා. දැන් අර ආලවක මිනිස්සුන්ගේ බිලි ගත්තු එක්කෙනෙක් ඒක දෙවි දමපදිත් තියෙනවා, අදනිකුත් කරන දමපදිත් තියෙනවා. ඒ බිලි ගන්න කතාවක් ආයු වඩන කුමාරයා ගැන බිල්ලට නියමෙලා හිටියා කියනවනේ. ඒ සංසාරේ එකක් ආවේ. ඉතින් මේ නිසා එහෙම තියෙනවා. තේයානේ අබිරෝහිත්වා සබ්බා දිසා අනුපරියන්ති පචාරා තස්ස රාජින. එතකොට මේ සියලු දිසාවල මේ දිව්‍ය මේ යානාවල නැගිලා මේ අමනුෂ්‍යෝ ඇවිදිනවා. ඉතින් මේක තියෙනවා ඒ රජුරවන්ට වෙසමුණි මහරජුරවන්ට තියෙනවා ප්‍රාසාද, දිව්‍ය ප්‍රාසාද තියෙනවා. සිවිගෙවල් තියෙනවා. මේ ඔක්කොම තියෙන්නේ අහසේ. අහසේ තියෙනවා මේ මවන්ලා දීවේ නම් තමයි ආටානාටා. මේ ප්‍රාසාදවල නම් කුසිනාටා, පරකුසිනාටා, නාටපුරියා, පරකුසිත නාටා. එතකොට මේ පරකුසිත නාටා කියන නගරෙන් උතුරු දිශාවේ තියෙනවා කපීවන්ත කියලා නගරයක්. ජනෝග කියලා නගරයක්, නවනවතිය කියලා නගරයක්, අම්බරවතිය කියලා නගරයක්, ආලකමන්දා කියලා නගරයක්. ආලකමන්දා නම් ආලා තියෙනවනේ. සියලු සැපෙන් ආඩ්‍යයි කියලා. එතකොට මේ ආලකමන්දා කියන රාජධානියේ අධිග්‍රහිත මේ දෙව් රජාගේ නම කුවේර. එතකොට ආලකමන්දා කියන රාජධානියේ තියෙනවා විසාන කියලා නගරයක්. එතකොට මේ විසාන කියන නගරේට අධිපති නිසායි වෙස්සවන කියන්නේ. නගරේ නම මොකද්ද? විසාන. විසාන කියන නගරේට අධිපති නිසා වෙස්සවන. වෙස්සවන කියන එක සිංහලෙන් අපි කියනවා වෙසමුණි කියලා. ආශ්‍රමය කියන එකට අපි අසපුව කියනවා වගේ. ආශ්‍රමය තමයි වචනේ. එතකොට ආශ්‍රමය කියන එක හෙළබසට හැරෙව්වම අසපුව. ඉතින් මේ වගේ. වෙස්සවන කියන වචනේ හෙළබසට හැරෙව්වම වෙසමුණි කියනවා අපි. එතකොට මෙහි තියෙනවා මේ යක්ෂයෝ ඉන්නවා. තතෝලා තත්තලා තතෝතලා ඕජසි තේජසි තතෝජසි සූර රාජ සූර රාජ අරිට්ඨ නේමි ආදි වශයෙන් මේ 12 කණ්ඩායමක් ඉන්නවා යක්ෂයෝ. ඊළඟට මේ යක්කුන්ගේ සභාවක් තියෙනවා. මේ සභාවට කියන්නේ භගලවති. මොකක්ද මේ සභාවේ නම? භගලවති. ලස්සන නමක්. එතකොට මේ පොකුණක් තියෙනවා මේ උතුරු දිශා මේ උතුරු කුරු දිවයිනේ ධරණී කියලා. ඒ පොකුණ නම මොකද්ද? ධරණී කියලා. එතකොට මේ නොයි පක්ෂීන් ඉන්න මේකේ තියෙන පක්ෂීන් කියන්නේ මොනරු, කොස්වාලිහිනින්, කෝකිලයින්, ඊළඟට නිති පළදරන වෘක්ෂ, ඊළඟට ජීවන් ජීවක කියන පක්ෂී ඉන්නවා. ඊළඟට ගිරව් ඉන්නවා, වාලි කුකුලෝ ඉන්නවා, මේ නොයෙක් ලස්සන සැලලීනෝ ඉන්නවා, දණ්ඩමානවක කියන පක්ෂියෝ ඉන්නවා. මේ නිරන්තරයෙන්ම මේ කුවේරගේ අඩවිය බබලනවා. ඊතෝසා උත්තරා දිසා ඉතිනං ආචික්කති ජනෝ. මේ ජනයා මේ ප්‍රදේශයට කියන්නේ උතුරු දිශාව කියලා. දැන් එතකොට අපි ගත්තොත් අපි මේ සිත වඩනන්නේ උතුරු දිශාව කියලා. එතකොට කෙනෙකුට ඔන්න මතක තියාගන්න පුළුවන් නේ. වෙසමුණි දෙව් රජු සිටින යක් පිරිවර සිටින උතුරු දිශාව කියලා මෛත්‍රිය වඩන්න පුළුවන්. යක්ඛානං ආධිපති. එතකොට මේ යක්ෂයින්ට අධිපති කුවේරෝ ඉති නාමසෝ. නමින් ඔහුට කියන්නේ කුවේර කියලා. රමති නච්ච ගීතේහි යක්කේහි පුරක්කතෝ. යක්ෂයන් විසින් පෙරට කොටගත්තු නැටුම් ගෑම් වලින් තමයි මේ කුවේර සතුටු වෙන්නේ. පුත්තාපි තස්ස බහවෝ. ඔහුටත් බොහෝ දරුවන් ඉන්නවා. ඉන්ද්‍රනාමා මහ බලා. ඉන්ද්‍ර කියන නමින්
එතනත් 91ක් දරුවෝ ඉන්නවා. ඒ ඈත පටන් බුදුරජාණන් වහන්සේව දැකලා දුර සිට වන්දනා කරනවා. කොහොමද වන්දනා කරන්නේ? නමෝ තේ පුරිසා ජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම ආයානීය පුරුෂයාණනි ඔබ වහන්සේට নমස්කාර වේවා. උතුම් පුරුෂයාණනි ඔබ වහන්සේට নমස්කාර වේවා කියන බලන්න ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කුසල් බලෙන් දැකවදාරන්න මේ කියන කාරණේ මේ අමනුෂ්‍ය ඔක්කොම ඔබ වහන්සේට තමයි වන්දනා කරන්නේ. ඒ නිසයි මම මේ කියන්නේ ජිනං වන්දත ගෝතමං තුන්ලෝ ජයගත් ගෞතමයන්ට වන්දනා කරන්න කියලා. ජිනං වන්දාම ගෝතමං අපිත් මේ තුන්ලෝ ජයගත් ගෞතමයන් වහන්සේටයි වන්දනා කරන්නේ. විද්‍යාචරණ සම්පන්නං බුද්ධං වන්දාම ගෝතමං විද්‍යාචරණ සම්පන්න වූ බුදුරජාණන් වහන්සේට තමයි අපි වන්දනා කරන්නේ. දැන් බලන්න පින්වත්නි, දැන් එතකොට මේ ආටානාටි පිරිත හැටියට කියුනේ ඔන්න ඔතනට. එතකොට දැන් ආටානාටි පිරිතේ දැන් අපි සංක්ෂේපයෙන් නැත්නම් කෙටියෙන් මතක තියාගත්තොත් හොඳයි මෙහෙම. මේ පිරිතේ තමයි තියෙන්නේ විපස්සී, සිඛී, වෙස්සබු, කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම කියන සත්බුදුරජාණන් වහන්සේලා වන්දනා කිරීම. සත්බුදුරජාණන් වහන්සේලා වන්දනා කළාට පස්සේ වෙසමන දිව්‍ය රාජෝ කියනවා ගාන්ධර්වයන්ට අධිපති දතරෂ්ඨ දිව්‍ය රාජයයිනේ නැගෙනහිර දිශාව ගැන වර්ණනාවක්. ඊළඟට කුම්බණ්ඩයන්ට අධිපති විරූඪ දිව්‍ය රාජයා දකුණු දිශාව ගැන වර්ණනාවක්. ඊළඟට නාගයන්ට අධිපති විරූපාක්ෂ දිව්‍ය රාජා ඉන්න බටහිර දිශාව ගැන වර්ණනාවක්. ඊළඟට යක්ෂයන්ට අධිපති කුවේර නම් වූ වෙසමුණි දිව්‍ය රාජා ඉන්න උතුරු දිශාව ගැන වර්ණනාවක්. අයංකෝ සාමාරිස ආටානාටිය රැක්ක භාග්‍යතුන් වහන්සේ මේක තමයි ආටානාටිය ආරක්ෂාව. භික්ඛූනම් භික්ඛුනීනම් උපාසකානම් උපාසිකානම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට ආරක්ෂාව පිණිස හිංසාවක් නැතුව පීඩාවක් නැතුව ඉන්න මේක උපකාරී වෙනවා. ඊට පස්සේ කියනවා භාග්‍යතුන් වහන්සේ යම්කිසි භික්ෂුවක් වේවා, භික්ෂුණියක් වේවා, උපාසකෙක් වේවා, උපාසිකාවෙක් වේවා මේ ආටානාටිය හොඳට පාඩම් කරගෙන හිටියනම් ආත්පසින්ම හොඳට පිරිවහලා, ඒ කියන්නේ හැමතිස්සෙම හොඳට ප්‍රගුණ කරලා ඒක කිය හිටියනම් එතකොට බැරි වෙලාවත් එහෙම එක්කෙනෙකුට ඒ කිය මේ ආටානාටියේ පාඩම් හිටලා පාඩම් තියාගෙන කිය ඉන්න එක්කෙනෙකුට අමනුස්සයෙක් කියව තංචි අමනුස්සයෙක් ඇවිල්ලා එක්ක යක්කෝවා, එක්ක යකෙක්, යක්ඛිනීවා, එක්ක යක්ෂණියක්, යක්ක පෝතකෝවා, යක්ෂ පැටියෙක්, යක්ක පෝතිකාවා, යක්ෂ පැටවියක්, එක්ක යක්ක මහමත්තුවා, මහා බල සම්පන්න යකෙක්, යක්ක පාරිසජ්ජව, යක් පිරිවරයෙක් කෙනෙක්, යක්ක පචාරවා, යක් සේනාවෙක් කෙනෙක් කියනවා. එහෙම නැත්නම් ගාන්ධර්ව පැටවියක් වෙන්න පුළුවන්. ගාන්ධර්ව මහා ඇමති කෙනෙක් වෙන්න පුළුවන් කියනවා. ගාන්ධර්ව පරිවාර සේනාවේ කෙනෙක් වෙන්න පුළුවන් කියනවා. එහෙම නැත්නම් මේ පස්සෙන් එන එක්කෙනා කුම්භාණ්ඩෙක් වෙන්න පුළුවන් කියනවා. කුම්භාණ්ඩියක් වෙන්න පුළුවන් කියනවා. කුම්භාණ්ඩ පැටියෙක් වෙන්න පුළුවන් කියනවා. කුම්භාණ්ඩ පැටවියක් වෙන්න පුළුවන් කියනවා. කුම්භාණ්ඩ මහා ඇමතියෙක් වෙන්න පුළුවන් කියනවා. කුම්භාණ්ඩ පිරිසට අයිති කෙනෙක් වෙන්න පුළුවන්. එක්ක මේ පස්සෙන් එන එක්කෙනා නාගයෙක් වෙන්න පුළුවන් කියනවා. එහෙම නැත්නම් නාගිනියක් වෙන්න පුළුවන් කියනවා. නිපන්නං වා උපනිපජ්ජය. Taman නිදාගෙන ඉන්නකොට Taman ළඟින්ම ඇවිල්ලා මෙයා හාන්සි වෙලා ඉන්නවා. අපි දන්නේ නෑනේ. අපි ළඟ කොච්චර ඇද්ද කියලා. නේ? යකෙක් වෙන්න පුළුවන්. ඊළඟට ගාන්ධර්ව වෙන්න පුළුවන්. ඊළඟට කුම්භාණ්ඩ වෙන්න පුළුවන්. නාග වෙන්න පුළුවන්. හැබැයි මේ ඒ කිට්ටු කරපු එක්කෙනා ආටානාටිය හොඳට පාඩම් නම් ඒක කියනවනේ. ඒ විසමන රජුරන්ගේ අනනේ මේ යන්නේ. කියනවා නම් කියන භාග්‍යතුන් වහන්සේ මේක දැනගත්තු ගමන්
නමේසෝ මාරිස අමනුස්සෝ ලබෙය්‍ය ගමක හෝ නියම් ගමක හෝ ලාභ සත්කාර පුද සත්කාර නම් ගන්න අපි දෙන්නේ නැහැ යාට. මේ වෙසමින් රජුරු කියන යාට පුද සත්කාර නම් ගන්න දෙන්නේ නැහැ. ඒ වගේම ආලක මන්දා රාජධානියේ ඉන්න නම් දෙන්නේ නැහැ. ආලකම එහෙම ආවොත් එහෙම යකෙක් හිංසා කරගෙන මේ ආටානාටි දන්න කෙනෙකුට ආලක මන්දා රාජධානියේ නවාතැන්නම් නැහැ. ඊළඟට නමේසව මාරි සමනුසලබ යක්ඛාන සමිතින් ගන්තින් අර බගලවතී කියන සභාවට නම් එන්න දෙන්නේ නැහැ. ඊළඟට අනවයම් මෙනම් කරින් අයුවෙන් ආවාහවිව කසාදයක් නම් දෙන්නේ නැහැ කියනවා. අපිස්සන මාරි සමනුස්සා සත්‍යදාපිස්ස මුද්දම් පාල යා දරුණු වුණොත් යාගේ හිස හත් කඩකට පලනවා කියන්නේ. දැන් බලන්න එතකොට මෙහෙම කියන එකට මේ බය ඒ අමනුෂ්‍ය කොච්චර තැති ගන්න නැද්ද නේ? බය වෙන්නේ නැද්ද? දැන් අද වෙනකොට එහෙම ආටානාටි ආරක්ෂාව කවුරුවත් කරගෙන නැහනේ. අපි නිකන් ඒක මේ යක්කයලෝන මන්ත්‍රයක් වගේ හිතුවා මිසක් මේක කියන්නේ ආටානාටි ඉගෙන ගන්න උගන්නාද බික්කවේ ආටානාටියන් රක්කම්. මහණෙනි ආටානාටිය ඉගෙන ගන්න කියනවා. පාඩම් කරගන්න කියනවා. පරියාපුණාත පාඩම් කරගන්න කියනවා. ඉතින් අද කවුරුත් පාඩම්ද? නෑනේ. දැන් ওই සත්බුදු වන්දනාව ආටානාටිය කොටසක් යන්තම් අපිට පාඩම් හිටියා සත්බුදු වන්දනාව නිසා. නැත්තම් ඒකත් නෑ. දැන් අපි දන්නේ මේ ගොඩාක් අයට මේ දැන් ওই මරණාසන්න වෙනකොට ගොඩාක් අයට මේ පස්සෙන් ආපු අමනුෂ්‍යෝ කිට්ටු වෙනවා. සමහර අයගේ ශරීරය දුර්වල වෙනකොට ශරීරයට රිංගනවා. දැන් සමහරුන්ට එනවා අසාමාන්‍ය බඩගින්න. අසාමාන්‍ය උදේටත් කනවා හොඳට. දවල්ටත් හොඳට කනවා. මේ කාලේ ආයෙ 2-3 වෙනකොට ආයෙ බඩගිනි. ආයෙ පාන්ගිනක් කනවා. ආයෙ බඩගිනි. ආයෙත් කනවා. ඊට පස්සේ ආයෙ රැටත් කාලා පොඩ්ඩක් වහලා තියෙනවා රෑ 12ට කනවා. ඉතින් මං ඇහුවේ කෙනාගෙන් කොහෙද මේ කණේව යන්නේ? මේ කන්නේ කවුද මේ? ඇඟේ රිංගන් ඉන්න එක්කිනා. දැන් එක මිනිහෙක් මට හම්බුණා මේ අරක්කු බෝතල් 12ක් බොනවා. දවසට 12ක් බොනවා. අපිට වතුර බෝතල් 12ක් බොන්න පුළුවන්. බෑනේ. ඒතර බොන්නේ කවුද මේ? අමනුෂ්‍යයා බොන්නේ. ඉතින් මේ වගේ එක්කෙනෙක් හම්බුණ අයිස්ක්‍රීම් කනවා. හරියට අයිස්ක්‍රීම් කනවා මේ ඇඟේ ඉන්න එක්කෙනා. එතකොට බලන්න මේ ආටානාටියේ ආරක්ෂාව නැති නිසා අපිට මුකුත් කරගන්න බෑ. ඉතින් අපි එක එක්කෙනා එක පැතිවල ඉතින් යනවා. අපි දන්න අන්තිමට බිස්නස් කාර්යයන්ට අහු වෙලා ඒක මොන හරි කරදර වලට අහු වෙලා තමන්ගේ තියෙන අන්තිමට ගහෙන් වැටෙන මිනිස්සයාට ගොනා යනවා වගේ. ඇයි අයින් කරන්න ඉතින් 40000යි 50000යි ලක්ෂයයි නිල්ලන්නේ? ඇයි මේ මිනිස්සයා නැති බංගස්ථාන වෙලයි මේ යන්නේ පිහිටක් හොයාගෙනනේ. ඒ නිසා ලෝකේ කරුණාව මෛත්‍රී අනුකම්පාවත් ඒ වගේ අයට ලැබෙන්නේ නැහැ. ඒකිනුත් කීයක් හරි ගසා ගන්න තමයි මේ ලෝකේ තියෙන්නේ. ඉතින් ඒ නිසා කලාතුරකින් ඉන්නවා හැබැයි බොහොම කරුණාවෙන් උදව් කරන අය කලාතුරකින් ඉන්නවා. ඊට පස්සේ කියනවා භාග්‍යතුන් වහන්සේ සන්ති මාරිස අමනුස්සා චණ්ඩා රුද්දා රබසා භාග්‍යතුන් වහන්සේ හරි දරුණු අමනුෂ්‍යයෝ ඉන්නවා. මේ සතරවරන් දෙවිවරුන්ගේ අනට එවුන් යටත් නැහැ. සතරවරන් දෙවිවරුන්ගේ සේවකයන්ගේ අනටවත් යටත් නැහැ. ඒ සතරවරන් දෙවිවරුන්ගේ සේවකයන්ගේ අනටවත් යටත් නැහැ. භාග්‍යතුන් වහන්සේ ඉබඳු අමනුෂ්‍යයන්ට අපි කියන්නේ අපේ විරුද්ධකාරයෝ කියලා. වෙසමුණි රජුරුවන්ගේ සතරවරන් දෙවි රජවරුන්ගේ විරුද්ධකාරයෝ කියලා මේ අමනුෂ්‍යයන්ට කියන්නේ. කියනවා භාග්‍යතුන් වහන්සේ ඒක මේ වගේ එකක් කියනවා. මේ බිම්බිසාර රජුරුවන්ගේ මේ මගධ රාජ්‍යයේ ඉන්න හොරු. මේ හොරු බිම්බිසාර රජුරුවන්ගේ අනට කීකරු නැහැ. බිම්බිසාර රජුරුවන්ගේ ඇමතිවරුන්ගේ අනට කීකරු නැහැ. බිම්බිසාර රජුරුවන්ගේ ඇමතිවරුන්ගේ නිලධාරීන් ඉන්නවනේ. ඒගොල්ලන්ගේ අනටවත් කීකරු නැහැ. ඒගොල්ලන්ට කියන්නේ බිම්බිසාර රජුරුවන්ට විරුද්ධයි. මේ හොරු කියලා කියන්නේ රාජ්‍ය විරෝධී කියලායි කියන්නේ. අනට කීකරු නැති අය.
ඒ වගේ තමයි භාග්‍යවතුන් වහන්සේ මේ අමනුෂ්‍යයෝ සතරවරන් දෙවිවරුන්ට කීකරු නැති සතරවරන් දෙවිවරුන්ගේ අනහන් නැති අමනුෂ්‍යයෝ නා මේ විරුද්ධයි. එතකොට ඒ වගේ විරුද්ධකාර අමනුෂ්‍යයෝ මේ භික්ෂුවක් ළඟට කිට්ටු වෙලා භික්ෂුණියක් ළඟට එහෙම නැත්නම් උපාසකයෙක් ළඟට එහෙම නැත්නම් උපාසකයෙක් ළඟට කිට්ටු වෙලා ඉන්නවා නම් එක්ක යකෙක් එහෙම නැත්නම් ගාන්ධර්වෙක් එහෙම නැත්නම් කුම්බාණ්ඩෙක් එහෙම නැත්නම් නාගෙක් මේ කොයි කවුරු හරි කෙනෙක් ඇවිදිලා කිට්ටු වෙලා ඉඳගෙන හිංසා කරන අදහසින් පදුට්ට චිත්තෝ නපුරු සිතින් යුක්තව එයා යනකට එයා පස්සේ යනවනම් එයා හිටගෙන ඉන්නකට එයාත් එක්ක හිටගෙන ඉන්නවනම් එයා වාඩි වෙනකට එයාත් එක්ක වාඩි වෙනවනම් ඔව් එයා නිදා ගන්නකට එයාත් එක්ක ඇයි දැන් මේ අමනුෂ්‍ය සමහර ප්‍රේත කොටස් ඉන්නවා කැමති මේ මනුෂ්‍යයන්ගේ ශරීරයේ තියෙන අපිරිසිදු දේ ලෙව කාලා ඉන්නයි. ඉතින් කිට්ටු වෙලා ඒතර මෙයාට නාන්න හිතෙන්නේ නැහැ, පිරිසිදු වෙන්න හිතෙන්නේ නැහැ. අපේ ඇඳුම් කිලුටු ඇඳුම් එහෙමම අදිනවා, ජරා ඇඳුම් එහෙමම අදිනවා. ඒව අයින් කරන්න හිතෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? අර අමනුෂ්‍යෝ ටික ටික තව එකතු වෙනවා. හිමීට ඇඟටත් රිංගනවා. ඉතින් මේ නිසා මෙහෙම කරදර කරනකොට මේක කියනවා මහා යක්ෂණවියන්ට සෙම්පතිවරුන්ට හයියෙන් කෑ ගහලා කියනවා අයන් යක්කෝ ගන්නාති මේ යකා මාව අල්ලගත්තා. අයන් යක්කෝ ආවිසති මේ යකා මට ආවේශ වෙනවා. අයන් යක්කෝ හේටේති මේ යකා මාව පෙළනවා. අයන් යක්කෝ විහෙටිති මේ යකා මාට හරියට වද දෙනවා. අයන් යක්කෝ හිංසති මේ යකා මට හිංසා කරනවා. අයන් යක්කෝ විහිංසති මේ යකා මට බලවත් හිංසා කරනවා. අයන් යක්කෝ නමුංචති මේ යකා මාව නිදහස් කරන්නේ නෑ කියලා. මෙන්න මේ දෙවිවරුන්ට කියන්න තියෙනවා. ඉන්දෝ, ඉන්ද්‍ර, සෝම, වරුණ, භාරද්වාජ, පජාපති, චන්දනෝ, කාමසෙට්ට, කින්නුගණ්ඩු, නිගණ්ඩු, පනාද, ඕපමඤ්ඤ, මාතලී දිව පුත්‍රයා, චිත්තසේන, ගන්ධබ්බ, නලෝ රාජා, ජනේසබු. ජනේසබු කියන්නේ ජනවසබ. කවුද මේ ජනවසබ කිව්වේ? ඔව් බිම්බිසාර රජුරුත් ගිලා මේ වෙසපුණේ රජුරුවන්ගේ සේනාවෙට තමයි උපන්නේ. සාතාගිර, හේමවත, පුන්නක, කරතිය, ගුල, සීවක, මුචලින්ද, වෙස්සාමිත්ත, යුගන්ධර, ගෝපාල, සුප්පගේද, හිරි, නිත්ති, මන්දිය, පංචාල ඡණ්ඩ, ආලවක, පජ්ජුන්න, සුමන, සුමුඛ, දදීමුඛ, මණි, මාණි, චර, දීඝ, සේරිස්සක කියන මෙන්න මේ යක්ෂයන්ට කෑ ගහලා කියනවා. මෙහෙම කිව්වහම ඒ යක්කෝ ඔක්කොම මොකද වෙන්නේ? අර සේනාවට මේ සේනාව තමයි අර වැරදි කරන අයට දඬුවම් දෙන්නේ. එතකොට මේ සේනාවේ නම කිව්වහම අර අමනුෂ්‍ය ඔක්කොම බය වෙනවා. කියන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ තමයි යාටානාටිය ආරක්ෂාව. භාග්‍යවතුන් වහන්සේ මේක පාඩම් හිතුවත් කාට හරි ඒ කෙනාට හිතසුව පිණිස පවතිනවා. කරදරයක් නැතුව පීඩාවක් නැති යාට ඉන්න පුළුවන්. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ අපි දැන් පිටත් වෙන්නම් අපිට වැඩ තියෙනවා කියලා මේ පිරිස වන්දනා කරලා පිටත් වුණා. පහුවදා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා රැස් කළා. රැස් කළා කියන මාණෙනි ඊයේ රෑ සතරවරන් දෙවිවරු යක්ෂ සේනාව, ගාන්ධර්ව සේනාව, කුම්භාණ්ඩ සේනාව, නාග සේනාව කියන මේ සේනා සහිතව ඇවිල්ලා මගේ ළඟට තථාගතයන් වහන්සේ ළඟට ඇවිල්ලා කිව්වා භාග්‍යවතුන් වහන්සේ මෙහෙමයි මේ අමනුෂ්‍යයෝ ඉන්නවා තථාගතයන් වහන්සේ කෙරෙහි පැහැදිලා නැති මධ්‍යම අමනුෂ්‍යයෝ ඉන්නවා නීච අමනුෂ්‍යයෝ ඉන්නවා පැහැදිච්ච උදවියත් ඉන්නවා. නමුත් භාග්‍යවතුන් වහන්සේ බහුල වශයෙන්ම උන්දලා අපැහැදිලා තමයි ඉන්නේ. මේකට කාරණාවක් තියෙනවා. ඒ කාරණාව තමයි භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කිරීම. කොහොමද ධර්ම දේශනා කරන්නේ? සතුන් මැරීමෙන් වළකින්න, සොරකමින් වළකින්න, වර්ධිකාම සේවනයෙන් වළකින්න, බොරු කීමෙන්, කේලම් කීමෙන් වළකින්න කියලා. මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චි වළකින්න කියලා භාග්‍යවතුන් වහන්සේ මුන්දෙලා මේ පංචශීලී කඩ ඉන්න අය කියනවා. අදත් එහෙමයි. දැන් අද මේ රටේ අපිට එච්චර ඒක තේරුම් නැහැ. අමනුෂ්‍යය ගැන එච්චර ලොකුට නේ මේ පුංචි රටන්නේ. මුළු ඉන්දියාවම අල්ලන් ඉන්නේ අමනුෂ්‍යය.
දැන් සමහර කාල තියෙන ওই දසේරා වගේ කාල එනවා. මේ හැම ඒ කාලේට හැම ගෙදරකම අඩු ගානේ පරිවියෙක් හරි මරනවා. එතකොට එළුවෙක් මැරුවේ නැත්තම් ඒ ගෙදර කාට හරි වැහෙනවා මොනොසේ. වෙයිල අහනවා ගියවතාවෙ තොපි බිල්ල දුන්නා මේ පාර බිල්ල දුන්නේ නැත්තේ ඇයි කියලා. හරි බයයි මිනිස්සු. ඊට පස්සේ මිනිස්සු කොහොම හරි එළුවෙක් හොයාගෙන ඊට පස්සේ ආයෙ බෙල්ල කපලා ඒ ලේ ටික ගේ වටේ ඉහනවා. ඊයල තමයි ඒ කට්ටිය උයාගෙන කනවා. ඉතින් මේ වගේ මේ පුදුම විදියට දැන් මේ තද්ද බල විදියට මේ අමනුෂ්‍ය ග්‍රහණේ තද්ද විදියට තියෙනවා පුදුම විදියට බිලි දෙනවා. ඉතින් සමහර පැතිවල අපිට හොයන්න බැරි සමහර පැතිවල අර ලොකු ලොකු කෝවිල් වල බිලි දෙන්නේ නැහැ. නමුත් අනිත් සෑම තැනකම බිලි දෙනවා. ගම් මට්ටමින් හරියට බිලි දෙනවා. සමහර පැති තියෙන ඔය පචමඩි කියලා පළාතක් තියෙන නර්මදා නදියේ තියෙන පළාත්වල ඒ පළාත්වල මේ ට්‍රයිබල්ස්ලා ඉන්නවනේ වැද්දි වගේ කණ්ඩායම් ඒ පිරිස ඒ පළාත්වල කවුරු හරි ගියොත් තනියම ගියොත් සාදුවරයෙක් වගේ කෙනෙක් අල්ල ගන්නවාමයි. අරගෙන බිල්ලට දෙනවා. මිනිස් බිලි තියෙනවා අද ඉන්දියාවේ. ඒතර බලන්න මේ අමනුෂ්‍ය ග්‍රහණේ කොයි වගේද කියලා දැන් LTT එක මෙච්චර කාලයක් යුද්ධ කළෙත් ඒ විදිහට. හමුදාවෙන් ගන්න හැමදාම උදේ පාන්දර මේ සෝහම් කාලෙට මිනිස් ලී කොටක් තියතිය මේක කළේ. ඒකට අර මේ පූර්ව පිනකින් මේක යුද්ධය අනිත් පැත්ත හැරිලා දින්න මිසක් මේ දෙවියන්ගේ ආනුභාවයෙන් මේ කලා මිසක් මේ කාටවත් හිතන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඉතින් මේ නිසා මේක ඔය 30 වසරක තිබිච්ච යුද්ධ දින්න කියලා කියන්නේ මේ සුළුවෙන් සකන්න පුළුවන් එකක් නෙමෙයි. මේගොල්ලෝ හැමදේම උදේ පාන්දර 3ට දුකේද මං හිතන්නේ මිනිස් ලේ ගොට්ටක් සොහොන් කාලේට දිදී තමයි ඒගොල්ලෝ යුද්ධ කළේ. ඉතින් දිගට හරහට අපි අය පෙරදි තිබුණා. ඉතින් මේ නිසා සම්පූර්ණ මේ අමනුෂ්‍ය ලෝකෙත් එක්ක හවුල් වෙලා තමයි මේවා යන්නේ. අපිට පිටට හොයන්න බෑ මේක. ඉතින් මේ බඳු ලෝකික මොකද පංචශීලයේ නැති නිසා. වර්තමාන වුණා බලන්න මේ පංචශීල රකින්න අමාරු නැද්ද? පංචශීලයේ ගෙවල් වල අපිට හරියට කියනවා අනේ ස්වාමීන් වහන්සේ අපිට හරි අමාරුවෙන් අපි මේ සීල් රකින්නේ හරි අමාරුවෙන් කියලා. එතකොට බලන්න බලේ තියෙන මොකේද? දුස්සීල භවයනේ. ඒක තමයි ලෝකේ තියෙන්නේ දැන්. ඉතින් ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි ඊට පස්සේ වෙසමුණි රාජය ඇවිල්ලා කිව්වා මෙන්න මේ ඇත්ත මේ හුදෙකලා තැන්වල අපේ පිරිස ගිහිල්ලා වාසය කරනවා. ඒවැය ඉන්නවා භයානක බල සම්පන්න අමනුෂ්‍යයෝ ඉන්නවා. ඒගොල්ලෝ ශාසනය කෙරෙහි පැහැදිලා නැහැ. ඒගොල්ලන්ගේ පැහැදීමට තමයි මේ ආටනාටි ආරක්ෂාව කියන්නේ. ඊට පස්සේ උන්න සත්බුදුරජාණන් වහන්සේලාගේ වන්දනාව. විපස්සිකී වෙසබු කකුසඳ කෝණාගම. ඊට පස්සේ මොකද කළේ? නැගෙනහිර දිශාවේ විස්තරේ. ඊට පස්සේ දකුණු දිශාවේ විස්තරේ. ඊට පස්සේ බටහිර දිශාවේ විස්තරේ. ඊට පස්සේ උතුරු දිශාවේ විස්තරේ. මේ දිශාවල අධිග්‍රහිත දෙවිවරු ගැන දතරාෂ්ට විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ. ඒතර දතරාෂ්ට දිවි රාජයාට දිවි රාජයාගේ සේනාව කවුද? ගාන්ධර්ව සේනාව. විරූඪ දිවි රාජයාගේ සේනාව කවුද? කුම්භාණ්ඩ සේනාව. විරූපක්ක දිවි රාජයාගේ සේනාව කවුද? නාග සේනාව. වෛශ්‍රවණ නැත්තම් කුවේර දිවි රාජයාගේ සේනාව කවුද? යක්ෂ සේනාව. මේ සංකල්ප නෙවෙයි. දැන් කලාවටත් මේවා ඇවිල්ලා තිනවා. දැන් කලාවට මේවා ආවට දැන් අදටත් ගත්තොත් එහෙම මේ ඉන්දියාවේ කෛලාස් කියන උතුරු ඉන්දියාවේ තියෙන පර්වතේ ඒක අදත් මේ සාමාන්‍ය Hindu ජනතාව කියනවා මේක තමයි කුවේරයා අධිපති කියලා. ඉතින් ඒ වගේ මිනිස්සු කතා වෙනවා. අදටත් මොකද අපි මේ බුද්ධ ධර්මයේ තියෙන කතන්දර ඔක්කොම ඒවට ගිහිලා තියෙන දැන්. ඒවා මේ සංකල්ප නෙමෙයි. මේ මිත්‍යා විශ්වාස නෙමෙයි. මේ සත්‍ය වශයෙන් ලෝකේ තියෙන ඒවා. ඊට පස්සේ මේ දෙවිවරු ගැන විස්තරය කළා කියන භාග්‍යතුන් වහන්සේ මෙන්න මේක ආටානාටි ආරක්ෂාව. මේ ආටානාටි ආරක්ෂාවෙන් ආරක්ෂා වෙලා ඉන්න භික්ෂුවක් භික්ෂුණියක් උපාසක කෙනෙක් උපාසිකාවක් ගාවට අමනුෂ්‍යෙක් කිට්ටු කරලා හිටියොත් යකෙක් වේවා ගාන්ධාරුවෙක් වේවා කුම්බණ්ඩෙක් වේවා
නාගයෙක් ගියා මෙහෙම කිට්ටු කරලා එයාත් එක්ක මේ ඇවිද ඇවිද ගියොත්. එයා ඉන්න තැන හිටගෙන හිටියොත්. එයා වාඩි වෙලා ඉඳෙද්දි වාඩි වෙලා හිටියොත්. එයා නිදාගෙන ඉඳෙද්දි නිදාගෙන හිටියොත්. එතකොට එයාට පීඩා කරද්දී එයාට කියනවා එතකොට එහෙම අය හරි දරුණුයි කියනවා. කාගේවත් කීම අහන්නේ නැහැ කියනවා. වෙසමුණි සතරවරන් දෙවිවරුන්ගෙත් විරුද්ධකාරයෝ කියනවා. එතකොට හඬ නගා කියන මේ යක්ෂයා මට කරදර කරනවා, මේ යක්ෂයා මට හිංසා කරනවා, මේ යක්ෂයා මාව අතාරින්නේ නැහැ කියලා. එතකොට මේ දෙවිවරුන්ගේ නම් ටික කියලා මේ මහා යක්ෂ සෙම්පතියන්ගේ නම් කියලා කතා කරන්න කියන. එතකොට අපි බලා ගන්නම් කියනවා. එතකොට ඉතින් මේ ටික බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා. දේශනා කළා කියනවා මහණෙනි මෙහෙම කියලා මේ වෙසමුණි සතරවරන් දෙවි මහරජ දරුවෝ මේ නැගිටලා වන්දනා කළා අතුරුදහන් වුණා. දෙවිවරු ඒ අමනුෂ්‍යයෙකුට ඔක්කොම වන්දනා කළා අතුරුදහන් වුණා කියනවා. ඊට පස්සේ කියනවා උග්ගන්හාත භික්කවේ ආටානාටියන් රක්කං. මහණෙනි මේ ආටානාටිය කියන ආරක්ෂාව ඉගෙන ගන්න. පරියාපුනාත භික්කවේ ආටානාටියන් රක්කං. මේ ආටානාටිය කියන ආරක්ෂාව පරියාපුනාත වචනෙන් පුරුදු කරන්න. දහරේත භික්කවේ ආටානාටියන් රක්කං. මේ ආටානාටි ආරක්ෂාව පාඩම් කරගන්න. කටපාඩමින් දරා ගන්න. අත්ථ සංහිතා භික්කවේ ආටානාටිය රක්කා. මේ ආටානාටි ආරක්ෂාව හරි අර්ථවත්. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ගේ ගුත්තිය ආරක්ෂාව රැකවරණය හිංසා නැතිකම පහසු විහරණයේ පිණිස උපකාරී වෙනවා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කාලේ මේක සෑම කෙනෙක්ම වගේ කටපාඩමින් දරාගෙන ඉන්න ඇති. මේක අමනුෂ්‍ය එලවන්න පාවිච්චි කරපු මන්ත්‍රයක් නෙවෙයි. දැන් පේනවා දැක්කම අමනුෂ්‍ය එලවන්න පාවිච්චි කරන මන්ත්‍රයක් නෙවෙයි. මේක මොකද්ද? කටපාඩම තමන්ගේ ආරක්ෂාවට පාඩම් කරගෙන නිතර නිතර කිය ඉන්න එකක් කියනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් බලන්න එතකොට මේ වෙසමුණි දිව්‍ය රාජයාට අපි කොච්චර පින් දෙන්න ඕනේද කියලා. ඒ කියන්නේ දැන් වෙසමුණි දිව්‍ය රාජයා මේක අපිට දේශනා කරපු නිසායි අපි දන්නේ මෙහෙම ප්‍රශ්නයක් මේ විදිහට තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ පිළිගත්තනේ. එක්තරා අවස්ථාවක් ආවා බුද්ධ කාලේ භික්ෂුවකට යකෙක් වැවුණා. යක්ෂා වේශයෙන් ගියා ඌරු මරණ තැනකට. ඊළඟ ඌරුමස් කෑවා. අමු ලේ බිව්වා. ඊට පස්සේ යකා ගියා. බුදුරජාණන් වහන්සේ ළඟට මේ භික්ෂුන් වහන්සේ එක්කන් ගියා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ කරන්න දෙයක් නැහැ. ඉතින් එහෙම වුණොත් ඉතින් ඒකට කමක් නැහැ කිව්වා. එතකොට මොකද්ද මේකේ තේරුම? එහෙම තියෙනවනේ. අද අපිට ඒක තේරෙන්නේ නැහැ. මොකද හේතුව අද සම්පූර්ණයෙන් මිනිස්සුව වහගෙන ඉන්න නිසා. දැන් හිරගෙයක් ඇතුලේ ඉන්න ඔක්කොම ඉන්න හිරගෙය ඇතුලේ නම් වෙනසක් හොයාගන්න බෑනේ. ඇයි පිටට ගියපු එක්කෙනෙක් පේන්නේ නැහනේ. එතකොට වෙනසක් හොයාගන්න නැහැ. ඒ වගේ තමයි මේ පොල් කට්ටකින් සතෙක් වැහුවා වගේ තමයි වර්තමානයේ මේ මිනිස්සුව වහගෙන අමනුෂ්‍යයෝ ඉන්නේ. ඉතින් බැලු බැලමට මේක හොයන්න බෑ. හැබැයි ඉතින් හරි අනතුරුදායකයි. ඒ කියන්නේ මිනිස්යාට මේ මාර්ගඵල අවබෝධයට ඊ බාධා කරනවා. ඊට සලසන්නේ නැහැ. ධර්මාර්ගයේ හැසිරෙන්න බාධා කරනවා. ඊළඟට සමාධිය වඩන්න බාධා කරනවා. සිල් රකින්න බාධා කරනවා. මේ නිසා මේ බාධාවල් මගහැරගෙන යන්න නම් අපි බොහොම මේ නිශ්ශබ්දව තමයි ගුණධර්ම දියුණු කරගෙන යන්න ඕනේ. මොකද ඒ විතරක් නෙමෙයි වර්තමානයේකට මාරාවේශිත් තියෙනවනේ. මාරාවේශي සම්පූර්ණ තියෙන ධර්මයට විරුද්ධව. ඉතින් මාරාවේශයෙන් හැමතිස්සෙම කරන්නේ ධර්මයට අපහාස කරන එක, ගරහන එක, බනින එක, ධර්මී යටපත් කරන්න මහසි ගන්න එක, ධර්මයේ ඉස්මතු වෙන එක නැති කරන එක මේක තමයි සම්පූර්ණ කරන්නේ. ඉතින් මේ නිසා මේ අනතුරු අපි හොඳට තේරුම් අරගෙන අපි සියලු දෙනාම මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රාවක සංඝරත්නයේ ආරක්ෂාව ලැබමින් උතුම් පංචශීලයේ ආරක්ෂා කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේ පිළිසරණ ලබන්න අප සියලු දෙනාට වාසනාව ලැබේවා. සාදු සාදු